ඔයපතු ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා සාමාර්ථ এডুকেෂන් YouTube channel එක වෙතට. ඉතින් අපි ගියලා තියෙන මොනවද සාකච්ඡා කරේ? අපි ගියලා තියෙන සාකච්ඡා කරේ මෙන්න මේ වගේ සංඛ්‍යාවල්. මොනවද? මෙන්න මේ වගේ 2 4 ඊළඟට 6 12 18 මෙන්න මේ වගේ සංඛ්‍යාවල ග්‍රාම පොදු ගුණාකාරය හොයන විදිය ගැන අපි සාකච්ඡා කරා. ඊට මම ඔයාලට කියලා දුන්නා මොනවද? ක්‍රම 4ක් ගුණාකාර ගුණාකාර වෙන විදිහේ ක්‍රම 4ක් මම ඔයාලට කියලා දුන්නා. ඉතින් කවුරු හරි කෙනෙක් මේ වීඩියෝ එක බලලා නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් description එකේ link එකක් තියෙනවා. ඒ link එකෙන් ගිහිල්ලා අද වීඩියෝ එක බලන්න කලින් ඒ වීඩියෝ එක බලලා මේ ගුණාකාර පොදු ගුණාකාරයේ ගණන් කොහොමද ඒ හොයන ක්‍රම 4 පිළිබඳව ඔයා අවබෝධය ලබා ගන්න ඉවෙලා මෙන්න මේ වීඩියෝ එක බලන්න. නැත්නම් ඔයාලට මේ වීඩියෝ එකේ දුන්නන දේවල් හරියට තේරුම් ගන්න අමාරු වෙයි. ඒ නිසා මේ වීඩියෝ එක බලලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. හොඳයි. දැන් අද අපි සාකච්ඡා කරන්නේ මොකද්ද? අද අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ බීජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය. මේක 10 ශ්‍රේණියේ 12 වෙනි පාඩම. නේද? 12 වෙනි පාඩමේ මම ගෙනද සාකච්ඡා කරේ කුඩා පොදු ගුණාකාරය ශ්‍රේණියෙම මෙන්න මේ වගේ සංඛ්‍යාවලදී. අද සාකච්ඡා කරන්නේ බීජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය ශ්‍රේණිය. මුලින්ම මොකක්ද මේ බීජීය ප්‍රකාශන කියලා කියන්නේ? මොනවද මේ බීජීය ප්‍රකාශන කියලා කියන්නේ? බීජීය ප්‍රකාශන ඔයාලට ගණන් අමාරු වෙන්න හේතුව තමයි ඔයාලා මෙන්න මේ වචන වල තේරුම ඔයාලා දන්නේ නැති එක. මම ගෙදරදී ඔයාලා සාකච්ඡා කරද්දී ඔයාලට කියලා දුන්නා මෙන්න මේ ගුණාකාරය කියන්නේ මොකද්ද? පොදු ගුණාකාරය කියන්නේ මොකද්ද? අපි ඒවා සාකච්ඡා කරා නේද? ඒකට අද මෙන්න මේ බීජීය ප්‍රකාශන. බීජීය ප්‍රකාශන කියලා කියන්නේ මොනවද? බීජීය ප්‍රකාශන කියලා කියන්නේ මොනවද? ඔයාලා දන්නවා ඔයාලා ගණිතයේ සාමාන්‍ය ගණිතක් ඔයාලා සාමාන්‍ය ගණන් හදනකොට ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ පද තියෙනවා. මොනවද මේ පද? මෙන්න මෙහෙම පද දාලා තියෙනවද? x තියෙන තැන තියෙනවා. p අකුර තියෙන තැන තියෙනවා. ඊළඟට r අකුර තියෙන තැන. ඒ කියන්නේ මේ කියන්නේ මෙහෙම තියෙනවා දැකලා තියෙනවා. 2x. එහෙම නැත්නම් x වර්ග. එහෙම නැත්නම් 2x ධන 1. ඊළඟ මෙන්න මේ p වර්ග ධන 1. මෙන්න මේ වගේ ප්‍රකාශන ඔයාලා දැකලා ඇති. ගණන් හදනකොට මේ වගේ ප්‍රකාශන ඔයාලා දැකලා ඇති. එතකොට ගණිතයේදී ගොඩක් වෙලාවට ඉංග්‍රීසි හොඩියේ සිංහල ඉංග්‍රීසි හොඩියේ සිම්පල් ලකුණු. ඉංග්‍රීසි හොඩියේ සිම්පල් ලකුණු තියෙනවනේ. මෙන්න මේ වගේ ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ සිම්පල් ලකුණු තමයි මේ වීඩියෝ ප්‍රකාශන වශයෙන් පාවිච්චි කරන්නේ. මොනවද? මෙන්න මේ වගේ පද. මෙන්න මේ x අකුර ඊළඟට y අකුර පාවිච්චි කරනවා. ඊළඟට මෙන්න මේ t ඊළඟට q r z p ඊළඟට මොනවද? මෙන්න මේ a අකුර මෙන්න මේ b අකුර c අකුර තව තියෙනවා. තව මොනවද මේ f අකුර තව මොනවද තියෙන අකුරු මේ වගේ x y p q r z E A B C මෙන්න මේ වගේ ඊළඟ තව දැන් වල තියෙනවා H අකුර නේ තව දැන් වල X අකුර තියෙනවා තව දැන් වල Y අකුර E අකුර Q අකුර මෙන්න මේ වගේ මෙන්න මේ ඉංග්‍රීසි බෝඩියේ මෙන්න මේ වගේ සිම්පල් අකුරු පාවිච්චි කරලා මෙන්න මේ වගේ ප්‍රකාශන ලියනවා 2x ධන 1 ඊළඟට y ධන 2 ඊළඟට මොනවද? PQ ධන R මොනවද? දැන් එතකොට මේ බලන්න මේ ප්‍රකාශනය දිහා බලන්න මේ ප්‍රකාශනය දිහා බැලුවහම ඔයාලට මොකද්ද පේන්නේ? 2x ධන 1 මේ විදිහට තියෙනවා. මේ 2x ධන කියන එක කොහොමද හැදිලා තියෙන්නේ? මේ 2x ධන කියන හැදිලා තියෙන්නේ කොහොමද? මෙතන පුතේ 2 වැඩි කිරීම x ධන 1 මෙන්න මෙතන තියෙන ලකුණ තමයි 2 වැඩි කිරීම x කියන එක. තේරුණාද? මේක මෙහෙම හැදිලා තියෙන්නේ 2 වැඩි කිරීම x වලින් තමයි මෙන්න මේ 2යි x ධන 1 කියලා හැදිලා තියෙන්නේ. ඒතර මේ මැදේ තියෙන ලකුණ තමයි ගුණ කිරීම. 2යි x ධන 1. ඒතකොට මේක සාමාන්‍යයෙන් දැන් අපි මේ වීඩියෝ පද කියලා කියන්නේ මෙන්න මේ x වල අගය අපි දන්නවද? බීජීය නොදන්න අගය නොදන්න. මෙන්න මේ x වල අගය අපි දන්නවද? අපි මේ x වල අගය දන්නේ නැහැ නේද? එතකොට මේ x වල අගය දන්නේ නැහැ. එතකොට මෙන්න මේ බලන්න y ධන 2 තියෙනවා. මෙතන pq ධන r තියෙනවා.
මේකේ y අකුරේ අගය අපි දන්නේ නැහැ. ඒකට දෙකක් එකතු වෙලා තියෙනවා. ඒත් මේ y අකුරේ අගය 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්. මේ වගේ ඕනම සංඛ්‍යාවක් මේ y අගයට යෙදෙන්න පුළුවන්. x අකුරටත් එහෙමයි. එතකොට මෙන්න මේ වගේ නොදන්න පද එක්ක දන්න පද එකතු වෙලා නැතන මෙන්න මේ වගේ පදවලට තමයි අපි කියන්නේ මොනවද? වීජීය ප්‍රකාශන කියලා. තේරුණාද? ඒතකොට වීජීය ප්‍රකාශන කියලා කියන්නේ අගේ නොදන්නා මේ වගේ ඉංග්‍රීසි අකුරක් එක්ක සෑදෙන පදයක්. ගණිත කර්ම එකතු වෙලා මේ වගේ සෑදෙන පදයක් තියෙනවානේ. ඒ පදයකට අපි කියනවා ප්‍රකාශනයකට අපි කියනවා වීජීය ප්‍රකාශන කියලා. ඒතකොට ප්‍රකාශනයක් වෙන්නේ කොහොමද? අපි නොදන්නා වීජීය අකුරක් එකතු වෙලා තියෙනවා. ඒකට ගණිත කර්ම සමග තව යම්කිසි සංඛ්‍යාවක් එකතු වෙලා හෝ අඩු වෙලා පාවිච්චි කියලා තියෙනවා නේද? එතකොට මේ සම්පූර්ණ කොටසට අපි කියනවා වීජීය මොකද්ද? වීජීය ප්‍රකාශනයක් කියලා. තේරුණාද? වීජීය ප්‍රකාශන හදෙන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ඉංග්‍රීසි ඕඩියේ තියෙන මෙන්න මේ XY PQR ඉතින් මේ වගේ සිම්පල් අකුරු තමයි පාවිච්චි කරන්නේ. තේරුණාද? හරි. අපි දැන් බලමු ඔයාලා මේ පාඩම ඉගෙන ගන්නට පස්සේ මොන වගේ ඒ වගේද වීජීය ප්‍රකාශන වලද ඔයාලට කුඩා පොදු ගුණාකාරය හොයන්න හැකියාව ලැබෙන්නේ කියලා. මෙන්න මේ වගේ ප්‍රකාශන තියෙනවා. ඔයාලට ඒ වගේ මෙන්න මෙහෙම පාඩ ගණන් කියපියා පාඩ ගණන් නම් වෙන මෙන්න මේ වගේ. ඔය විදිහට මෙන්න මෙහෙම 2x දාන 1 2x වර්ග හරිද? ඊළඟට x දාන 1 x ඍණ 1 ඊළඟට 2x දාන 1 ඊළඟට 3 mn වර්ග mn දාන 1 m වර්ග m වර්ග මෙන්න මේ වගේ අපි කලින් වීජීය ප්‍රකාශ අපි කලින් මොනවද පොදු ගුණාකාරය වෙන්නේ මෙන්න මේ වගේ සංඛ්‍යාවල විතරයි අපි පොදු ගුණාකාරය හෙව්වේ. නමුත් පාඩම මේ වීඩියෝ එක බැලුවට පස්සේ මේ පාඩමේදී පාඩම ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ ඉලක්කම් විතරක් නෙමෙයි මෙන්න මේ වගේ නොදන්නා පදක් තියෙන මෙන්න මේ වගේ ගණන් වල මේ වගේ ප්‍රකාශන වල වීජීය ප්‍රකාශන වල පුරා පොදු ගුණාකාරය හොයන විදිය ඔයාලට මේ වීඩියෝ එක අවසාන වෙද්දී ඔයාලට මේවා තනියම හදන්න පුළුවන් හැකියාව ගන්න ලැබෙනවා. හොඳයි එහෙනම් අපි පළමුවෙන්ම ගානක් හදලා මේක තවදුරටත් තේරුම් ගමු. හොඳයි. හොඳයි වීජීය ප්‍රකාශන වල පළවෙනි ගාන පළවෙනි උදාහරණය මෙන්න මේ විදිහට තියෙනවා. රෝමිලංකම් අංක 1 මේ විදිහට තියෙනවා උදේ a වර්ග 5යි ab 10යි b වර්ග මේ විදිහට තමයි ඔයාලට පළවෙනි ගාන ලැබෙන්නේ. එතකොට මේ කියවන්නේ a වර්ග කියන්නේ වෙන කොටසක් 5යි ab වෙන කොටසක් 10යි b වර්ග. කලින් නම් අපි හදේ කොහොමද 2 4 8 මේ වගේ සංඛ්‍යාවන් වල කුඩා පොදු ගුණාකාරය වෙන්නේ නේද? දැන් මොකද අපි ගන්න මෙන්න මේ වගේ වීජීය ප්‍රකාශන වල. දැන් අපි මේක මොකද කරන්නේ? අපි මේ වගේ එකක් හම්බුණා මොකද කරන්නේ? කලින් විදිහටම මේ බලන්න මේ a වර්ග කියන එකෙන් මුලින්ම අපි a වර්ග මේ විදිහට ලියාගන්න. ලියාගෙන a වර්ග කියන හැටි දෙන්නේ කොහොමද? ඒකේ a වර්ග අපි මේ විදිහටම ලියනවා. a වර්ග. 5යි ab කියන හැටි දෙන්නේ කොහොමද? මේ 5යි ab කියන හැටි දෙන්නේ කොහොමද? 5යි පහේ පළවෙනි බලය වැඩි කිරීම a වැඩි කිරීම b නේද? මේක ඇදලා දෙන්නේ a වැඩි කිරීම a නැවත ලැබෙන්නේ ඒ වල වර්ගයක් නේ. ඒ නිසා තමයි අපි a වර්ගයේ a ම ලියන්නේ. ඊළඟට 10යි b වර්ග 10යි b වර්ග මේක දෙන්නේ කොහොමද? 10 කියන එක දෙන්නේ කොහොමද? දැන් අපි මේක මේ වගේ එකක් ලියන්නේ මොකද්ද කරන්නේ අපි මේවල සාධක කරනවානේ කුඩා පොදු ගුණාකාරය ඔයාලදී මේ වගේ වල ප්‍රථම සාධක හොයාගන්න. දැන් 10 කියන එක දෙන්නේ කොහොමද? 2 වැඩි කිරීම 5 2 වැඩි කිරීම 5 කියන්නේ 10නේ. මේක අපි මේ විශාල සංඛ්‍යාවක් තිබ්බහම මේක මේ විදිහට ප්‍රථම සාධක වලට වෙන් කර ගන්න ඕනේ. 10 කියන්නේ බෙදන්න පුළුවන් කියන්නේ දෙකෙන් ඉස්සල්ලාම ගන්නේ දෙකෙන්නේ සංඛ්‍යා ටිකක් මෙහෙම ගණන් කරන සංඛ්‍යා ටික ලියාගත්තාම අපි කලින් වීඩියෝ එකේදී මේවා වැඩිපුර සාකච්ඡා කරා. මේ වගේ මොකද කරන්නේ?
මේ විදිහට අපි ගුණාත්මක ගුණාකාර වලදී මේ විදිහට ප්‍රථම සාධක හොයා ගන්න ඕනේ නේ. එතකොට මොකද කරන්නේ? ප්‍රථම සාධක හොයා ගන්න ඕන නම් ඉස්සෙල්ලාම මේ එක කියන එක ප්‍රථම කියලා හොයා ගන්න නැහැ. ඒක අමතක කරන්න. ඊට පස්සේ 10 කියන එක බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව මොකද්ද? 2. 2කින් 10 බෙදුවම දෙවරක් 5. ඊළඟට 5 බෙදෙන්න කීයද? 5 බෙදෙන්නේ නැවත 5න්. ඒතකොට 5ට 5 ඒවා 1යි. ඒක කරනකොට පස්සේ ප්‍රථම සාධක හොයලා ඉවරයි. වුණාම මේ බලන්නේ 2 වැඩි කිරීම 5 කියන්නේ නැවත අපිට 10 ලැබෙනවා. ඒතර මේ 10 කියන එක හැදිලා තියෙන්නේ මෙන්න මේ 2 වැඩි කිරීම 5න්. ඒතර මේ දෙක තමයි අපි ප්‍රථමක සාධක කියලා අරගන්නේ නේද? හොඳයි. ඒක තමයි මේ අපි ඉතින් ලියලා තියෙන්නේ. 2 වැඩි කිරීම 5. වැඩි කිරීම b වල මොකද්ද? b වල වර්ගය. ඒ කියන්නේ මොකද්ද මේ? නැවත අපිට මේක ලියන්න පුළුවන් මේ ඉදිරියේ මේ බලයන් දාලා මෙතන එකේ මෙතන මේ හැම එකම බලය එකයිනේ. නැවත මේක ලියන්න පුළුවන් කොහොමද? 2 පළවෙනි බලය 5 පළවෙනි බලය. මේ බලය ලියා ගන්න එක වැදගත් අපිට. මේ බලය ලියා ගන්න එක වැදගත් වෙනවා උදාහරණ ගුණාකාරය ගණිතය. ඒකයි මේ අපි මේ 2 කියන එක අපිට නොපෙනුනාට ඒකට උඩින් බලයක් තියෙනවා. ඒක තමයි මේ පළවෙනි බලය කියලා අපි ලියා ගන්න. ඊට පස්සේ මොකක්ද අපි කරන්නේ? ඊට පස්සේ කරන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට. බලන්න මේ මේකේ මේ බලන්න මේ a වර්ග ගත්තොත් මේ 2 කියන සංඛ්‍යාව ගත්තොත් 2 කියන සංඛ්‍යාව ගත්තොත් මේ බලන්නේ මේකේ 2 පළවෙනි බලය 10 d වර්ග කියන එකේ 2 පළවෙනි බලය තියෙනවා. මේ 5යි කියන එක 2 කියන එක නෑ. a වර්ග කියන එකේ 2 කියන එක නෑ. ඒතකොට 2 කියන එක තියෙන නිසා 2 වැඩිම බලය එතකොට තියෙන්නේ මෙතන විතරයි. 2 වැඩිම බලය දෙන එක අපි ගන්නවා. ඒතකොට අපි ලියන්න පුළුවන් කුඩා පොදු ගුණාකාරය සමානයි 2 වැඩිම බලය දෙන්නේ මෙතන. ඒතකොට අපි 2 එක කියන එක ගන්නවා. ඊළඟ බලන්න ඊළඟ බලන්න 5 කියන සංඛ්‍යාව ගත්තාම 5 කියන සංඛ්‍යාව වලින් වැඩිම බලය තියෙන්නේ මෙතන 5 එකක් තියෙනවා. මෙතන 5 එකක් තියෙනවා. ඒ නිසා අපිට කොයි භාවනාවක් ගන්න පුළුවන්. මොකද 5 වැඩිම බලය මේ දෙකේම තියෙන 5 පළවෙනි බලය. ඒ නිසා අපිට එකක් ගන්න පුළුවන්. 5 එක. මෙතන 5 දෙක දෙකෙන් ගන්නේ 5 දෙකෙන් බලය. ඊට පස්සේ මෙන්න මේ වීජීය පදේ a කියන එක බලන්න. වීජීය පදේ වීජීය පදවල a කියන එක බලන්න. a වල උඩ බලයක් තියෙනවා. මේකේ a වල බල දෙකක් තියෙනවා. මේකේ තනි බලය. මේකේ a කියන එක නෑ. මෙතනදී අපි ගන්නේ a වල වැඩිම බලය තියෙන එක. මොකක්ද a වල වැඩිම බලය තියෙන්නේ? a වර්ග. මෙහි දිනුනා නම් a වල තුන්වෙනි බලය ගන්නේ a 3. ඒතකොට මේ a දෙක කියන එක ගන්නේ නෑ. මෙතන a වල වැඩිම බලය a 2. ඒ නිසා අපි a වර්ග කියන එක අරගන්නවා නේද? හරි. ඊට පස්සේ ලේසි දෙකම වෙන එක. හරි ලේසි. ඒවා ටික තේරුම් ගන්න වැඩිම බලය තියෙන සංඛ්‍යා ටික වීජීය පද ටික ලියන්න විතරයි තියෙන්නේ. හරිද? ඊළඟ මොකද්ද? අපි දැන් b කියන එක අරගත්තද? b කියන එක ගත්තොත් මේකේ b වල වර්ගයක් තියෙනවා. මේකේ b වල පළවෙනි බලය. මේකේ b වල බලයක් නැහැ. දැන් මොකද්ද ගන්න b වල වැඩිම බලය දෙන්නේ ගන්න. b වල වැඩිම බලය දෙන්නේ මේ a වර්ගය. දැන් මොකද්ද කරන්නේ? මේක අපි සුළු කරලා ලියනවා. දෙවරක් 5 කීයද? දෙවරක් 5 10යි. a වල වර්ගය නැවත දෙනවා b වල වර්ගය. අවසාන වෙන ලියද්දී මෙන්න මේ ගුණ කිරීම ලකුණ ලිවීම අත්‍යවශ්‍ය නැහැ. මේ විදිහට සුළු කරලා ලියන්න පුළුවන්. මේ දෙක තමයි පිළිතුර 10යි a වර්ග b වර්ග තමයි කුඩා පොදු ගුණාකාරය උනේ. දැන් මේ 10යි a වර්ග b වර්ග කියන එක අපිට මනෝමයෙන් හදන්නත් පුළුවන්. තම කලින් වීඩියෝ එකේදී මම කිව්වා ක්‍රම 4ක් සාකච්ඡා කරා. අපි මේ මනෝමයෙන් හදනවිදී කියලා දුන්නා. ඒතකොට දැන් මේ 10යි a වර්ග b වර්ග කියන එක වේද සුළු කරන්නේ නැතුව ඉතින් හිතලා ගන්න කොහොමද? මේ බලන්න මේ. මෙතන මොකද කරන්නේ? a වර්ග 5යිදී 10යි b වර්ග දෙනවා. එහෙම තිබුණාම අපි මොකද කරන්නේ? මෙතන තියෙන සංඛ්‍යාවල විශාල සංඛ්‍යාව උපකල්පනය කරනවා. උපකල්පනය කරනවා. අපි උපකල්පනය කරනවා. මෙන්න මේ වීජීය පද අමතක කරන්න. වීජීය පද අමතක කරන්න. මේ වර්ගයේ ඒ අමතක කරන සංඛ්‍යා ටික විතරක් තියෙන එක ගන්න. මෙතන තියෙන්නේ 1යි. මෙතන තියෙන්නේ 5යි. මෙතන තියෙන්නේ 10යි කියලා ගන්නකො මේ එකට a වර්ග විතරයි එක තියෙනවා. ඒතර මේ 1 5 10 කියන සංඛ්‍යාව වලින් වීජීය පද අමතක කරන්න. විශාල සංඛ්‍යාව මොකක්ද? 10යි. 10 නේද? මේ 10න් අපි උපකල්පනය කරනවා 10 තමයි කුඩා පොදු ගුණාකාරය වෙන්නේ කියලා. 10 කුඩා පොදු ගුණාකාරය වෙන්නේ කියලා උපකල්පනය කරලා ඒ 10 වෙනි සංඛ්‍යාව මේ සංඛ්‍යා තුනෙන් බෙදනවාද කියලා අපි බලනවා. මොකද දැන් 10 10න් බෙදනවා 1යි. 10 5න් බෙදනවාම 2යි. 10 එකකින් බෙදනවා. ඒ නිසා අපිට අපි උපකල්පනය කරමු 10 වෙනි සංඛ්‍යාව විදිය කුඩා පොදු ගුණාකාරය කියන එකට ගැලපෙනවා නේද? ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මෙන්න මේ වීජීය පදවලින් විශාලතම බලයන් තියෙනවා ටික විතරක් ලියනවා. මෙතන දැන් a මෙතන a වර්ග, මෙතන ab, මෙතන b වර්ග.
මේවා තුන බැලුවාම විශාලතම බලයේ A වල තියෙන මොකේද? A වල තියෙන්නේ A වර්ගය තමයි විශාලතම බලය වෙන්නේ. ඒතර B සැලකුවාම B වල විශාලතම බලය හම්බ වෙන්නේ අපිට මේ B වර්ගය කියන එක. ඒකෝනේ බලන්න. අපි මේ සුළු කරලා ගත්ත විජය ප්‍රකාශනයේ කුඩා මුළු ගුණාකාරය අපිට මේ විදිහට උපකල්පනය කරලා ගන්න පුළුවන්. තේරුණාද? උපකල්පනය කරලා ගන්න පුළුවන්. අපි තව ගණන් සුළු කරලා බලමු මේ විජය ප්‍රකාශන වල කොහොමද කුඩා මුළු ගුණාකාරය වන්නේ කියලා. හතරයි x වර්ගය. හතරයි x වර්ග 6යි xy සහ 8යි y කියලා තියෙනවා. මෙන්න මේ විදිහට පළ තුනක් තියෙනවා. දැන් මේ පළ තුනේ මොකද අපි කරන්නේ? 4x වර්ග කියන එක ඉස්සෙල්ලාම ලියලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ මොකද කරන්නේ? 4 හැදලා තියෙන්නේ කොහොමද? 2 වැඩි කිරීම 2 වැඩි කිරීම x වර්ග. මේක ලියන්න පුළුවන් කොහොමද අපිට? 2 දෙකට කියන්නේ දෙකේ දෙවෙනි බලය වෙනවා නේ. දෙකේ දෙකක් තියෙනවනේ. ඒක අපි ලියන්න සම්බන්ධ දෙකේ දෙවෙනි බලය දෙන්නේ. එතන දෙකේ තුනක් තිබුණා නම් දෙකේ තුන්වෙනි බලය වෙනවා නේ. ඒතකොට ඒක ප්‍රසාරණය කරාම නැවතෙන්නේ දෙකට කිරීම දෙක. දැන් මේක සමහර කට්ටිය දන්නේ මේ විදිහට. දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක තිබ්බොත් මොකද ලියන්නේ? 2යි 1යි 2යි දෙකේ තුනක් තියෙනවා. දෙකේ තුන. ඒතකොට මේක දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම තිබුණොත් දෙකේව 2යි නේ. මේ විදිහට යම් කිසි සංඛ්‍යාවක් මොනම සංඛ්‍යාවක් මේ විදිහට ඒ ගුණයක් උදාලා තිබුණා. ඔයාලට මේ දෙකේව 100ක් මේ විදිහට එක දිගට ගුණ කරලා තියෙනවා කියලා එහෙනම් මොකද ලියන්නේ? දෙකට උඩින් 100 ලියනවා. ඒකේ අර්ථය තමයි මේක ප්‍රසාරණය කරනවා නැවත අර්ථය තමයි දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම මේ විදිහට දෙකේව 100ක් ගුණ කරනවා කියන එක තමයි දැන් මේකේ අර්ථය වෙන්නේ. තේරුණාද? දැන් මේක සමහර අයට තේරෙන නිසා මම මේක කියලා දුන්නේ. දැන් මේ වගේ එතකොට දෙක වැඩි කිරීම දෙකේ දෙවෙනි බලය මෙතන x වර්ගය එහෙම තියෙනවානේ. x වල වර්ගය තියෙනවා නේද? හරි. ඊළඟට මොකද කරන්නේ? 6xy කියන එක ගන්නවා. 6xy 6xy කියන්නේ 6 ද දෙන්නේ කොහමද? දෙක වැඩි කිරීම 3. දෙක වැඩි කිරීම 3. දෙවරක් 3 6යි. ඊළඟට දෙක වැඩි කිරීම 3යි. ඊට පස්සේ වැඩි කිරීම xy කියලා තියෙනවානේ. වැඩි කිරීම xy කියලා තියෙන අතර දෙවරක් 3. එතකොට මොකද? දෙකේ පළවෙනි බලය, තුනේ පළවෙනි බලය, x වල පළවෙනි බලය, y වල පළවෙනි බලය. ඊළඟට 8යි y දෙන්නේ ගන්නවා. 8යි දෙන්නේ කොහොමද? දෙවරක් 2 4යි 8 වරක් 2 8යි. වැඩි කිරීම y. ඒ කියන්නේ මේ වල දෙකේව තුනක් තියෙනවානේ. එහෙනම් දෙකේ 3යි. y වල පළවෙනි බලය. මේකට තනි සංඛ්‍යාවක් තියෙනවා කියන්නේ බීජ බලයක් උනත් සංඛ්‍යාවක් උනත් මේ විදිහට ලියලා දිනවා කියන්නේ මේක අනිවාර්යයෙන් ඕනම සංඛ්‍යාවකම ලියලා දිනවා නම් බලයක් ලියලා නැතුව ඒ හැම එකම උඩින් පළවෙනි බලය තියෙනවා. ඒක තමයි මේ අපි ලියන්නේ. ඒකවල හරි. දැන් කොහොමද මේක කුඩා ගුණාකාරය ගන්න? මේ බලන්න මේ කුඩා ගුණාකාරය ගන්න කොහොමද මේ බලන්න. මොකද කරන්නේ? කුඩා ගුණාකාරය දෙක සැලකුවාම මෙතන දෙකේ දෙකයි දෙවෙනි බලය. මෙතන දෙකේ පළවෙනි බලය. මෙතන දෙකේ තුන්වෙනි බලය. මම කියව මොකද ගන්නෙ? පාදය සමානයි. හැබැයි අපි ගන්නේ පාදය සමාන නම් මෙතන දෙකේ දෙවෙනි බලය මෙතන දෙකේ පළවෙනි බලය මෙතන දෙකේ දෙවෙනි බලය. පාද සමාන වුණාට අපි ගන්නේ මොකද්ද? වැඩිම බලය තියෙනවා කියන්නේ දෙකේ තුන. ඒ නිසා අපි දෙකේ තුන ගන්නවා. මේකේ වැඩිම බලය තියෙන දෙකේ තුන ගන්නවා. ඊළඟට බලමු මොකක්ද තියෙන්නේ ඊළඟ සංඛ්‍යාව 3. 3 මේ දෙකේම නැහැ. හැබැයි මේකේ තියෙනවා. ඒකේ තියෙන විශාලතම බලය වෙන්නේ 3 1. අපි ඒකත් ගන්නවා. ඊළඟට බලන්න x කියන එක බලුවාම මේකේ තියෙන x වර්ග. මේ වගේ x 1යි මේක x නෑ. අපි ගන්නෙ එතකොට x වල වර්ගයේ තියෙන එක. ඊළඟට y බැලුවොත් y මේක නෑ. මේකේ y එකක් තියෙනවා. මේකේ y එකක් තියෙනවා. නේද? මේකේ y එකක් තියෙනවා. ඒකත් අපි ගන්නෙ y වල පළවෙනි බලය තියෙන එක නේ. දැන් අපිට පුළුවන් කරන්න තියෙන්නේ මොකද්ද? මේක සුළු කරන්න. දැන් දෙක වැඩි කිරීම දෙක. මෙතන කීයද? මේ වර්ගය අතරාම 8යි. එතන මේක ප්‍රසාරණය කරාම නැවත එන්නේ මොකද්ද? මෙන්න මේක. මේක ප්‍රසාරණය කරාම දෙන්නේ මේක. ඒකට 8යි. 8 වරක් 3 කීයද? 27යි. x වර්ග y. මේක තමයි කුඩා ගුණාකාරය. මේකත් අපිට මේ විදිහට මනෝමය ගන්නත් පුළුවන්.
මොකද කරන්නේ මුලින්ම 4 6 8 කියන සංඛ්‍යා තුනේ විශාලම 8 කියන එක උපකල්පනය කරනවා කුඩාසු ගුණාකාරය වෙනවා කියලා. අපි දැක්ක මොකද කරන්නේ 8 කියන එක 8 ෙන් බෙදෙනවා 6 ෙන් බෙදෙන්නේ නැහැ. නිසා අපිට 8 කියන එක කුඩාසු ගුණාකාරය කියලා ගන්න බැරි නිසා අපි 8 කියන එක ලැබෙන්නේ නැහැ. ඉතින් 8 කියන එකක් වැඩ කරනවා 2 ෙන්. එතකොට එනවා කියලා 16ක්. 16 කියන එක 8 ෙන් 6 ෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා අපි 16 කියන එක ගන්නත් බෑ. ඊට මොකද කරන්නේ 8 කියන එක අපි වැඩ කරනවා 3 ෙන්. ඉතින් වැඩි කරාම මොකද 24 ලැබෙනවා. 24 කියන එක 8 ෙන් බෙදෙනවා 6 ෙන් බෙදෙනවා 4 ෙන් බෙදෙනවා නේ. 6 වරක් 4 24 4 වරක් 6 24. ඊට පස්සේ මේ 24 මේ ලියා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ බීජීය පද වලින් විශාලතම බලයන් තියෙන ඒවා ටික විතරක් එතන ලියනවා. x වල වැඩි බලය තියෙන x වර්ගය. එතන මේ y කියන එක බලයන් එකක් වත් නැහැ නේ. බලය ඉපදෙන්න තියෙන නිසා මේ y වලින් කොයි මෙතන තියෙන මේ y හරි මේ y හරි අපිට ලියන්න පුළුවන්. එතකොට 24x වර්ගය කියලා අපිට ලැබෙනවා. ඒ විදිහට තමයි මේ බීජ ප්‍රකාශන වල පුඩාපු දුන්නාකාරය හොයන්නේ. හරිද? මේ විදිහට තමයි මේ දෙවෙනි ගානේ මම දැන් ඔයාලට මේ සරලව කියලා දෙන්නේ. දැන් ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ ඔයාලට මේ ගාන නොතේරෙන නිසානේ. එතකොට ඔයාලා නොතේරෙන කරුණු තමයි මම මේ කියලා දෙන්නේ. මේ බීජ ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද? ඊළඟට මේ මෙතන මේ තියෙන ගුණිතයක් හැදෙන්නේ කොහොමද? ඊළඟට මේ බලයක් හැදෙන්නේ කොහොමද? ඊළඟට බලය ප්‍රසාරණය කරනවා නැවත මොනවද ලැබෙන්නේ? මේ වගේ දේවල් තමයි ඔයාලට අමාරු. ඉතින් මේ දේවල් තමයි මම ඔයාලට මේ කියලා දෙන්නේ මුලින්ම. හොඳද? ඒ නිසා මේ සරලව කියලා දෙන එක මේ වීඩියෝ එක හොඳට බලන්න. එතකොට ඔයාලට මේවා නැවත මේ වගේ ඕන ගානක් දුන්නාම හදන්න පුළුවන්. හරිද? අපි තව ගානක් හදලා බලමු. හොඳයි. ඊළඟ ගානක් හදලා බලමු. තුන්වෙනි ගාන. गुना x वर्ग 6y 9x वर्ग 6y सह 10xy කියලා තියෙනවා. 10xy කියලා තියෙනවා. 9x वर्ग මේ විදිහට 10xy කියලා ගානක් තියෙනවා. දැන් මේකේ කොහොමද අපි ගොඩාක් ගුණාකාර හොයන්නේ? මුලින්ම මොකද කරන්නේ? 3x वर्ग කියන එක ලියා ගන්නවා. 9x वर्ग කියන එක ලියා ගන්නවා. 3 එක තියෙන්නේ 3 ෙන් 3 පළවෙනි බලය. ඒ නිසා අපිට 3x වර්ග මේ විදිහට ලියලා 3 පළවෙනි බලය විදිහට ලියන්න පුළුවන්. මේ වගේ නම් ඉවරක් වෙන නිසා මම මේක මෙතන ලියන්නම්. එතකොට 3 පළවෙනි බලය වැඩි කිරීම x වල දෙවෙනි බලය. ඊළඟ 6y කියන එක අපි අරගන්නවා. 6y කියන එක අරගත්තාම මොකද තියෙන්නේ? 6 හැදෙන්නේ කොහොමද? දෙවරක් 3 වැඩි කිරීම y. දැන් මේකේ බල ටික ලියනවා. 2 පළවෙනි බලය 3 පළවෙනි බලය y වෙන පළවෙනි බලය. හරි ලේසි. ඊළඟට 10යි xy කියන එක ගන්නවා. 10යි xy හැදෙන්නේ කොහොමද? 10 හැදෙන්නේ 2 වැඩි කිරීම 5 නේ y තියෙනවා. වැඩි කිරීම y තියෙනවා. ඒකට 2 පළවෙනි බලය 5 පළවෙනි බලය y වල පළවෙනි බලය. දැන් මොකක්ද අපි කියන්නේ? දැන් මොකක්ද අපි කරන්නේ? දැන් මොකක්ද අපි කරන්නේ? කුඩාපු ගුණාකාර කියලා. දැන් මොකක්ද කරන්නේ? මේ වගේ විශාලතම බලයන් තියෙනවා ටික විතර ලියනවා. දෙක සැලකුවාම 2 පළවෙනි බලය 2 පළවෙනි බලය මේ විතර නෑ. 2 වැඩිම බලය තියෙන 2 පළවෙනි බලය වැඩි කිරීම. 3 බලුවොත් 3 වැඩිම බලය තියෙන්නේ 3 1. මේකේ මේ වගේ 3 නෑ. මෙතන 3 1 ගන්න. ඊළඟට 5 බලුවොත් 5 මේකේ තියෙනවා මේකේ නෑ. 5 වැඩිම බලය 5 1. ඊළඟට y බලුවාම y බලන කෙනෙකුට x බලන්න පුළුවන්. x වල වැඩිම බලය x වර්ග විතරයි මේ වගේ නෑ. ඒ x වල වැඩිම බලය අපි ලියනවා. ඊළඟට y බලුවාම y වල වැඩිම බලය දෙන්නේ y1. ඒ නිසා අපිට y1 කියන්න පුළුවන්. දැන් මේ බලන්නේ දෙවරක් 3 6 හතරක් 5 30යි x වර්ග y. මේක තමයි කුඩාපු ගුණාකාරය. දැන් මේක මනෝවිද්‍යාවෙන් හදන්නේ කොහොමද මේ බලන්නේ? මේකේ තියෙන සංඛ්‍යා ටික මේ බීජය පදවල කරලා තියෙන්නේ 3යි 6යි 10යි කියන සංඛ්‍යා කියලා හිතන්නකො. 3 6 10 කියන සංඛ්‍යා තුන තමයි තියෙන්නේ. මේ 3 6 10 කියන සංඛ්‍යා තුනේ මේ බීජ ප්‍රකාශනවද කරනවා. බීජ පදවල කරනවා. 3 6 10 කියන සංඛ්‍යාවේ විශාලතම අපි මේ උපකල්පනය කරනවා මොකද්ද? කුඩාපු ගුණාකාරය 10යි කියලා උපකල්පනය කරනවා. කුඩාපු ගුණාකාරය 10යි කියලා උපකල්පනය කළා. මේ 10 කුඩාපු ගුණාකාරය වෙනවා නම් මේ සංඛ්‍යා තුනක බෙදෙන්න ඕනේ නේද? 10 කියන 10න් බෙදෙනවා අපි 6න් බෙදෙන්නේ.
හයෙන් බෙදෙනකොට මේ දැන් බලන්න මේ බෙදෙන්නේ නැහැ කියන්නේ මේ බෙදෙනවා. කවුද කියන්නේ බෙදෙන්නේ නැහැ කියලා. බෙදෙනවද? දෙවරක් 5යි. දෙවරක් 3යි. මේ විදිහට බෙදෙනවා. හැබැයි මේ විදිහට බෙදනවට බෑ. බෙදෙන්නේ මෙන්න මේ විදිහට. 10 බෙදීම 2. මෙන්න මේ විදිහට බෙදනවට බෑ. 10 6න් බෙදෙනවා. මෙන්න මේ 5යි 3 වෙනද භාගයක් විදිහට බෙදෙනවා. හැබැයි මේවා මේ 10 දෙකෙන් බෙදුවොත් 5යි. මෙන්න මේ පූර්ණ සංඛ්‍යාව කියලා වෙන්නේ. මේ විදිහට ලැබුණොත් විතරයි ඒක බෙදෙනවා කියලා ගන්න පුළුවන්. මේ විදිහට බෙදනකොට අපිට ඒක ගන්න බෑ. මොකද මේ ඉඳන් පුරාමණය කරනවා 10 කුඩා ගුණාකාර වෙනවා. දැන් 10 බෙදෙන්නේ නැහැ මේ විදිහට. මේ විදිහට බෙදෙන්නේ මේ විදිහට බෙදෙන නිසා 10 වෙන්නේ නැහැ. නිසා අපි 10 දෙකෙන් වැඩි කරලා බලනවා. දෙකෙන් වැඩි කරාම 10 20යි. 20 10න් බෙදෙනවා 6න් 8 බෙදෙන්නේ නැහැ. අපි මේ භාගයක් ඉතුරු වෙනවානේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ 10 3ෙන් වැඩි කරනවා. එතකොට කීයද? 3 30යි. 10 3ෙන් උඩ කරාම එතකොට වෙලාවම කීයද? 30යි. දැන් මේ 30 බලන්න 10 වලට බෙදෙනවා 6 වරක් 5යි 3 වරක් 10 30යි. හරි. එහෙනම් ඔන්න අපි පුරා ගුණාකාරයේ 30යි කියලා අරගන්නවා සංඛ්‍යාව අපි හොයාගත්ත 30යි. දැන් මොකද කරන්නේ? මේ බීජ පද වලින් විශාලතම බලයන් තියෙනවට විතරක් බලනවා. 30යි x වර්ග තියෙනවා. මේ y වල බලය විශාල මේ හැම එකේම එතන මේ xy කියලා බුද්ධියක් තිබුණාට xy කියලා බුද්ධියක් තිබුණාට ඉන්නවානේ xy කියලා බුද්ධියක් තිබුණාට අපිට දැන් විශාල එතන xy කියලා බුද්ධියක් තිබුණාට මේ හැම දෙයක්ම මොකද මේ බලන්නේ දැන් වාට හිතන්න පුළුවන් මේක තනිපදයක් කියලා කෙනෙක්. මේක තනිපදයක් නෙමෙයි. දැන් මේක හැදෙන්නේ කොහොමද? x වැඩි කිරීම y වෙන x වල බලන බල මෙතන y වල බලන බල. මෙතන තියෙන x වල දෙවෙනි බලය. මෙතන තියෙන්නේ y වල පළවෙනි බලය. මෙතන තියෙන y වල පළවෙනි බලය. එතකොට කෙනෙක්ට මේ xy මෙතන ලියන්න බෑ. මොකද මෙතන x වල දෙවෙනි බලය, මෙතන x වල පළවෙනි බලය. මෙතන මේ එකට තිබුණාට මෙතන තියෙන බල දෙකක්. බීජ බල දෙකක් මුලලා තියෙන්නේ. බීජ බල දෙක පුරවුනාම ඒ බීජ බල දෙකේ බලයන් වල අගය වෙනස් නේ. මේ බලයන් දෙකක් තියෙන. මේක පළවෙනි බලය, මේක පළවෙනි බලය. ඒ නිසා මෙන්න මේ x වල වර්ගය කියන එකේ බලය විශාලයි මේකට වඩා. ඒ නිසා අපි ලියන්නේ මෙන්න මේ x වර්ග කියන එක මෙතන. ඊට y බලය කියන්නේ y බලයන් සලකුවාම y වල පළවෙනි බලය මෙතන තියෙනවා මෙතනත් y වල පළවෙනි බලය. ඒ නිසා අපිට එකක් ලියන්න පුළුවන්. y වල එකක් ලියන්න පුළුවන්. මේ සුදු කරලා ගත්ත එකම මේ විදිහට ලබා ගන්න පුළුවන් නේ තේරුණාද? මේ විදිහට ලබා ගන්න පුළුවන්. අපි තව ගානක් හදලා බලමු. දැන් අපි හතරවෙනි ගාන හදලා බලමු. මේ විදිහට තව තියෙනවා මේ විදිහට දෙනවා කොහොමද? 20යි e වල තුන්වෙනි බලය දැන් කිව්වා අපට. ඊට අමතරව 30යි e වල හතරවෙනි බලය 40යි e q වල දෙවෙනි බලය. ඉතින් මේ බීජ පද කොටක් තියෙනවානේ. e q මේ විදිහට එහෙම දෙමාර කියලා අපි බය කරනවද නැහැ? මොකද කරන්නේ මේ බලන්නේ 20යි මේ වල කරන්නේ මේ 20යි p ගණය q කියන ගන්නවා. මේක 20ට දෙන්නේ කොහොමද? දෙවරක් 2 4යි. දෙවරක් 5 20යි. දෙවරක් 2 4යි. දෙවරක් 5 20යි. වැඩි කිරීම p වල තුන්වෙනි බලය වැඩි කිරීම q. නේද? දැන් මේ දෙවරක් 2 4යි. දෙවරක් 5 20යි. මේක හදන්න කෙනෙක් තේරෙන්නේ නැත්නම් මොකද කරන්නේ? මේක ගන්න දෙයක් නැත්නම් මොකද කරන්නේ? 20 කියන එක බෙදෙනවා. මුලින්ම බෙදෙන්නේ කීයද? දෙකේ. දෙවරක් 10යි. 20 දෙකෙන් බෙදනවා 10යි. ඊට 10යි කියන එක ලියන්න පුළුවන්. දෙකෙන් බෙදන්න පුළුවන්. 10 දෙකෙන් බෙදුවාම 5යි. දැන් 5 කියන එක බෙදන්න පුළුවන් අපිට 5න්. 5ට 5 එකයි. මේ දෙක වැඩි කිරීම 2 4යි. ඒතකොට 5 වෙනි සංඛ්‍යාව තමයි මේ තියෙන්නේ. දැන් මෙතන කියන්නේ කීයද තියෙන්නේ දෙකේ දෙකේම දෙකක් තියෙනවා. දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම. මෙතන 5ේ පළවෙනි බලය. මෙතන කීවල තුන්වෙනි බලය. වැඩි කිරීම කීවල පළවෙනි බලය. කීවල පළවෙනි බලය. ඊළඟට තියෙන්නේ 30යි කීවල හතරවෙනි බලයක් තියෙනවා. දැන් මේ 30 කෙනෙක් හදලා තියෙන්නේ කොහොමද? 30 කෙනෙක් හදලා තියෙන්නේ කොහොමද මේ වගේ? 30 කෙනෙක් හදලා තියෙන්නේ කොහොමද? නාද ඒ ඉස්සලම බෙදන්න පුළුවන් කීයද? ඒ තුනෙන් නෙමෙයි. ඉස්සලම බෙදන්න පුළුවන් දෙකෙන් බෙදෙනවා නෙමෙයි. දෙකෙන් බෙදුවොත් දෙවරක් කීයද? 15. දෙවරක් 15 තියෙනවා.
දැන් මේ 15 කියන එක ගන්න ඊළඟ කී සංඛ්‍යාව කොටන සංඛ්‍යාව 3. 3 වරක් 5 3 වරක් 5 15 දැන් මම 5ට දැන් කීයද 5ට 5 එකයි. දෙවරක් 3 6යි 6ක් 5 අර 30 ලැබෙනවා. එහෙනම් අපි ලියනවා මේ දෙවරක් 3යි 6යි 6ක් 5 ඊළඟට p වල 4 වෙනි බලයක් තියෙනවානේ. දැන් මේක ලියනවා බලයන් දාලා දෙකේ පළවෙනි බලය තුනේ පළවෙනි බලය පහේ පළවෙනි බලය වැඩි කිරීම p වල 4 වෙනි බලය නේද? මේක ලියන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ 40යි 40යි pq වර්ග. 40 තියෙන්නේ කොහොමද? 40 තියෙන්නේ කොහොමද මේ? 40 තියෙන්නේ 40 බෙදනවා දෙකෙන් දෙවරක් 20යි නේද? ඊළඟ නැවත දෙකෙන් බෙදන්න පුළුවන් දෙවරක් 10යි. නැවත බෙදන්න පුළුවන් කීයද දෙවරක් 5යි. ඊට පස්සේ 5ට 5 ඒවා 1යි. දෙවරක් දෙක 4 8 වරක් දෙක 8යි 8 වරක් 5 40 ලැබෙනවා. අපිට නම් මේක ලියන්න පුළුවන් කොහොමද? දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම 5 වැඩි කිරීම t වැඩි කිරීම q වල දෙවෙනි වර්ගය. මේක ලියන්න පුළුවන් දෙකේව දෙක දෙකේව තුනක් තියෙනවා නේද? එතකොට දෙකේ තුන්වෙනි වර්ගය. වැඩි කිරීම පහේ පළවෙනි වර්ගය. t වල පළවෙනි වර්ගය වැඩි කිරීම q වල දෙවෙනි වර්ගය. දැන් කොහොමද මේ මේනවා සෝල් කරගත්ත ටික. දැන් කුඩා බුදු ගුණාකාර කරන්න කොහොමද? කුඩා බුදු ගුණාකාර කරන්න කොහොමද? දෙක බැලුවම දෙකේ වැඩිම බලය දෙන්නේ කොතනද? මේ දෙකේ 2යි දෙකේ 1යි දෙකේ 3යි. ඒ නිසා අපි ගන්නෙ දෙකේ තුන්වෙනි බලය දෙන එක. ඊළඟට දෙක අරන් ඉවර. ඊළඟට බලන්නේ අපි තුන බලුවොත් තුනේ පළවෙනි බලය තියෙනවා තුනේ බලයක් නැහැ. ඒ නිසා අපි තුනේ තියෙන වැඩිම බලය ගන්න තුනේ 1. පහ වැළුවොත් පහේ පළවෙනි බලය තියෙනවා. එතන පහේ පළවෙනි බලය තියෙනවා. එතන පහේ පළවෙනි බලය තියෙන නිසා පහේ වැඩිම බලය තියෙන්නේ පහේ 1. පහේ 1 කියන එක අපි ගන්නවා. ඊළඟට p කියන එක බැලුවොත් p කියන එකේ වැඩිම බලය තියෙන්නේ කොහෙද? p මෙතන p පළවෙනි බලය. මෙතන p 4ක් තියෙනවා. මෙතන p 3යි. ඒකට වඩා මේ 4 කියන විශාල වෙන නිසා අපි ගන්නවා p වල 4 වෙනි බලය. ඊළඟ වැඩි කිරීම. ඊළඟ වැඩි කිරීම ගත්තාම අපිට ගන්න පුළුවන් ඊළඟ සංඛ්‍යාව මොකද්ද? q කියන එක බැලුවාම q වල දෙවෙනි බලය තියෙනවා. q නැහැ. මෙතන q වල පළවෙනි බලය. q වල වැඩිම බලය q දෙකයි නේද? ඒ නිසා q වල දෙවෙනි බලය ගන්නවා. දැන් මොකද කරන්නේ මේ ටික සුළු කරලා ලියනවා. දෙකේ වල තුනක් කියන්නේ කීයද? මේක නෙමෙයි තියෙන්නේ දෙවරක් දෙක 4යි. 4ක් දෙක 8යි. 8ක් 3 කීයද? 8ක් 3 24යි. 8ක් 3 24යි. වැඩි කිරීම 5යි p4 වැඩි කිරීම q වල දෙවෙනි බලය. දෙවර දෙක 4යි 4ක් දෙක 8යි. 8ක් 3 24යි. දැන් 24 පහක් කීයද? 5 වරක් 4 20යි. 5 දෙක 10යි. 2යි 12යි. දැන් p4යි q වල දෙවෙනි බලය. මේක තමයි කුඩා බුදු ගුණාකාරය. 120 ස්ථානයේ p4යි q4යි. දැන් මේක අර විදිහට මනෝමයෙන් හදන්න පුළුවන්. මොකද කරන්නේ? 40 ගත්තොත් කුඩා බුදු ගුණාකාරයක උපකල්පනය කරනවා. 40 කියන එක මේ සංඛ්‍යා තුනෙන් බෙදනවද නැහැ. 42 ගුණ කරාම 80යි. 80 කියන එක 40 බෙදෙන හැබැයි 30 බෙදෙන්නේ නැහැ. ඒක අපිට 80 කියන එක ගන්නත් බෑ. 40 තුනෙන් වැඩි කරනවා. 40 තුනෙන් වැඩි කරාම 120යි. 120 කියන එක 40 නොත් බෙදෙනවා. 30 නොත් බෙදෙනවා. 20 නොත් බෙදෙනවා. එතකොට එහෙනම් 120 තමයි කුඩා බුදු ගුණාකාරය වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? රේඛීය පද වලින් වැඩිම බලයන් තියෙන ටික මේ විදිහට ලියනවා. මේ ඉතින් වැඩිම බලය p4 වැඩිම බලය තියෙන්නේ p4. p4 ලියනවා. q බලුවාම q වල වැඩිම බලය තියෙන්නේ q2. මේ විදිහට අපිට අදපු උත්තරේ හරියද කියලා තත්පර කීපෙකින් හිතලා පිළිතුර ලබා ගන්න පුළුවන්. මොකද අපි අවසාන ගාන බලමු මේ යටදී. තවත් ලේසි ගානක් කරලා බලමු. ආලේඛ ගානකට ලඟමු. ඊට පස්සේ අපි යනවා මේ ගාන හදලා ඉවරනට පස්සේ අපි යනවා පළ පච්චපොතේ තියෙනවා 12 එක අභ්‍යාසය. මේ 12 එක අභ්‍යාසයේ තියෙන ගණන් ටික මම ඔයාලට හදන විදිහ කියලා දෙනවා. හොඳද? ඊළඟට අපි තව උදාහරණයක් බලමු. මේ විදිහට තියෙනවා 2x වර්ග 2x වර්ග 4x 2x වර්ග 4x වැඩි කිරීම 6x වර්ග 2x 4x 6x වර්ග මේ විදිහට පළ තුනක් තියෙනවා. මේකෙන් අපි මොකද කරන්නේ? දැන් කොහොමද ගන්නෙ?
පළවෙනි මොකද කරන්නේ? දෙක කියන එක අරගන්නවා. 2x වර්ග කියන එක අරගන්නවා. 2x වර්ග කියන එක අරගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙක වැඩි කිරීම x වර්ගනේ මේක දෙන්නේ 2 වර්ගයෙන් බලය වැඩි කිරීම x වර්ග දෙන්නේ බලය. ඊළඟ 4x කියන එක ගන්නවා. 4x කියන එක දෙන්නේ මොකද? 2 වැඩි කිරීම 2 වැඩි කිරීම x. ඒ කියන්නේ මෙතන 2 දෙවෙනි බලය වැඩි කිරීම x වල පළවෙනි බලය. 6 කියන එක දෙන්නේ කොහොමද? 6x වර්ග. 2 වැඩි කිරීම 3. 2 වැඩි කිරීම 3යි x වල දෙවෙනි බලය. මෙතන 2 පළවෙනි බලය, මෙතන 3 පළවෙනි බලය, මෙතන x වල දෙවෙනි බලය. දැන් මොකද කරන්නේ? දැන් ලියනවා කුඩා පොදු ගුණාකාරය සමානයි. දෙක ගත්තාම දෙකේ වැඩිම බලය දෙන්නේ මෙතනනේ. දෙකේ දෙකක් තියෙනවා. දෙකේ දෙකක් තියෙනවා. දෙකේ දෙකක් තියෙනවානේ. ඊළඟට x වෙනවාම x වල වැඩිම බලය දෙන්නේ මෙතන x දෙකක් තියෙනවා. මෙතන x දෙකක් තියෙනවා. ඒ නිසා අපිට මේ x වල දෙවෙනි බලය දෙකෙන් එකක් අරගෙන යන්න පුළුවන්. ඒකෝට මෙතන උත්තර එනවා. දෙවරක් දෙක 4යි x වර්ග කියලා. එහෙනම් මේ 2 4x 6x කියන එකේ වැරදීමක් වුණා. මොකද්ද? මෙතන පොඩි වැරදීමක් වුණා. මොකද්ද? මේ මෙතන දෙකේ වැඩිම බලය දෙකේ කියලා දෙකේ දෙවෙනි බලයනේ වැඩිම බලය. ඊළඟට බලන්න මේ අවසානියාවක් තියෙනවානේ. 3 ගත්තොත් 3 වැඩිම බලය දෙන්නේ කියලා 3 1. 3 1 මේ දෙකේම නැහැ. එතන 3 එකක් තියෙනවා. 3 එකක් තියෙනවානේ. ඊළඟට එක ගත්තොත් x වල වැඩිම බලය තියෙන්නේ x 4යිනේ. මේ x 4යි. x 4යි නෙමෙයි x 2යිනේ. x 2යි. මේ x 2 බලය. x වල දෙවෙනි බලය. දැන් දෙවරක් 4 4 3 12යි x වර්ගනේ 12x වර්ග 12x වර්ග කියන මේක තමයි කුඩා පොදු ගුණාකාරය 12x වර්ග. මේ 12x වර්ග කියන එක 6 බෙදෙනවා 4 බෙදෙනවා 2 බෙදෙනවා. මොකද දැක්කද මේ විදිහට තමයි කුඩා පොදු ගුණාකාරය මෙන්න මේ බීජීය ප්‍රකාශන සාහිත්‍යය වගේ කුඩා පොදු ගුණාකාරය ගන්න මෙන්න මේ ආකාරය. හොඳයි. අපි හිතනවා මේ කියලා දුන්නු ගණන් පහ හොඳට අවබෝධ වෙන්න ඇති කියලා. දැන් අපි යමු ඔයාලා දැන් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ඔයාලට පුළුවන් ඔයාලගේ අභ්‍යාස පොතේ ඔයාලගේ අච්චු පොතේ 12 කියන අභ්‍යාසය ඔයාලට තනියම දාන්න පුළුවන්. 12 කියන අභ්‍යාසය ඔයාලට තනියම දාන්න පුළුවන්. මේ අභ්‍යාසය තනියම හදලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක දෙකට බලලා ඒ හදපු උත්තර හරිද කියලා බලා ගන්න. හොඳයි. අපි එහෙනම් පටන් ගමු අභ්‍යාසය හදන්න.